හයි යාළුවනේ අපි දෙන්න අද ඇවිල්ලා ඉන්නේ වටලපුවක් හදන්නයි. මෙතන තියෙනවා බිත්තර 25ක්. ඒ වගේම පොල් කිරි මිලිලිටර් 600ක්, සීනි ග්‍රෑම් 700ක්, සක්කර ග්‍රෑම් 100යි, එනසාල් අවශ්‍ය ප්‍රමාණයට එනසාලුයි. ඒ වගේම තියෙනවා රටකජු කුඩු කරලා. අපි මේ වගේ හදලා බලමු වටලපුව මොන වගේ එකක් එයිද කියලා. zoom කරලා දාලා පළමුවෙන්ම බිත්තර ටික විනාඩි 20ක් 25ක් වගේ කාලයක් බීට් කරගන්න ඕන. අපි බීට් කරමු බිත්තර ටික. හොඳට පෙනෙනකන් බීට් කරන්න ඕන. එතකොට තමයි මේ වටලප්පමේ තියෙන අර සිදුරු ගතිය වැඩි වෙලා හොඳ පදමක් එන්නේ. ගෑරිප්පුණුත් මේ විදිහට ටික වෙලාවක් හොඳට පෙනෙනකන් බීට් කරගන්න ඕන. මේ විදිහට හොඳට පෙනෙනකම් බීට් කරගන්න ඕන. සීන් ටික දානවා හොඳට කරවෙන්න. මේ සීන් ටික දානකොට දැන්ම වතුර දාන්න හොඳ නැහැ. එතකොට මේකේ තියෙන අර කැරමල් ගතිය එන්නේ ටිකක් කරවෙන්න ඕනනේ. ඒ හින්දා කැරමල් ගතිය එන්නේ දැන්ම වතුර දාන්නේ මේ ටිකක් හොඳට කරුණාව තමයි වතුර ටිකක් දාන්නේ. වතුර ටිකයි පොල් කිරි ටිකයි දාන්නේ. දැන් මෙන්න මේ විදිහට සීනි කරුණාම සක්කර ටිකයි එනසාල් පොතු ටිකයි දා ගන්නවා. එනසාල් ටිකයි පස්සේ අපි මේ එනසාල් එකත් පෙරා ගන්න ඕන. වගේ පන්නවන් පාටක් ආවට පස්සේ පොල් කිරි ටික එකතු කරන්න ඕන මේකට. මෙන්න මේ වගේ කැරමල් එකක් එන්න ඕන. බිත්තර වල තියෙන කිරිලි ගතිය මහා ගන්න අපි යොදා ගන්නවා දී ගෙඩියක ලෙල්ල ටිකක් සූරලා. අපි ඒක ලෙල්ල ටිකක් සූරලා මේකට දානවා. එතකොට මේ බිත්තර වල තියෙන කිරිලි ගතිය අඩු වෙලා යනවා. මේ කැරමල් එක හොඳටම ඉන්නට පස්සේ තමයි අපි බිත්තර ඉදිරි කරන්න ඕන. නැත්නම් බිත්තර එක කැටි ගහන්න බලනවා. එතකොට මේ
හරි හරපාරම් හරි පදම එන්නේ බටලප්පන් එකේ. මේ කැරමල් එකට සුද්ධ කරපු රට කජු වලින් ටිකක් දානවා අපි. ඒ වගේම ටිකක් තියාගන්නවා මේ ඉතුරු රට කජු ටික තියෙනවා මේ කැරමල් එකට බිත්තර ටික දාලා ඉවරනාට පස්සේ මේ ටික උඩින් දාලා තියෙනවා. කැරමල් එකට දාපු බිත්තර සාන්ද්‍රණයත් අපි ටික වෙලාවක් බීට් කරගන්න ඕන හොඳට. අපි දැන් අහරින් ගෙනාව බිත්තර කැරමල් සාන්ද්‍රණය අපි මේ තැටියට දාගන්නවා. රයිස් කුකර් එකේ අපිට වටලප්පන් එක හදාගන්න බැරි හින්දා අපි එළිලිපට අරන් යනවා. ඒකේ ප්‍රමාණය බිත්තර 25ක් හින්දා අපිට රයිස් කුකරේ හදාගන්න බෑ. ගිහින් බලමු එළිලිපේ කොහොමද ඒක හැදෙන්නේ කියලා. කැරමල් එකත් එක්ක බිත්තර සාන්ද්‍රණය එකතු කරන්නයි යන්නේ. වටලප්පන් එක මේ විදිහට සීල් කරගන්න ඕන. අපි හරියටම පැයකට පස්සේ තමයි මේක බලන්න යන්නේ. දැන් මේක හොඳට තැම්බිලාද කියලා අපි බලන්න යන්නේ. ඉරටු කූරක් දාලා අපිට අතට තේරෙනවා ඒක මැද අමුයි වගේ නම් මේක ඉරටු කූර ඇතුළට යනකොට ටිකක් අමු ස්වභාවයක්, දියර ස්වභාවයක් තේරෙනවා. ඒත් මේක එහෙම නැහැ. හරියටම දැන් පැයකට පස්සේ දැන් අපි මේක බාන්නයි යන්නේ. අපි දැන් වටලප්පන් එක හදලා ඉවරයි. මෙන්න මේ විදිහටයි වටලප්පන් එක අපේ අවසාන විදිහට හැදුනේ. අපි දැන් මේකට දාගන්නවා රටකජු සුද්ධ කරපු රටකජු කුඩු කරපු ටික. ඒ වගේම මේක උඩින් මේ මගේ අතේ තියෙන කැරමල් එකක්. දැන් අපි උඩින් මේ කැරමල් එක මීට වක් කරනවා. හැමතැනටම විහිදෙන විදිහට. මේ තියෙන අපි දෙන්න හදපු රසම රස වටලප්පන් එක. ඔයාලත් මේක හදන්න උත්සාහ කරලා බලන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.